හරි. අපි දැන් කතා කරන්නේ පහන් සිල් වර්ණ ගැන. ඒතර මේ පහන් සිල් වර්ණ බලා ගන්න අපි කරන්නේ යම්කිසි ලෝහයකින් කොටසක් අරගෙන ඒක අපිට පුළුවන් අපේ විද්‍යාගාරයේ තියෙන අණ්ඩුවකින් අල්ලලා මොකක් හරි අපිට අල්ලන්න පුළුවන් දෙයකින් අල්ලලා අපිට පුළුවන් යාව බන්සන් 1000කයකට අල්ලලා දහණය කරන්න. මෙන්න මේ බන්සන් 1000කකින් දහණය කරනකොට මෙන්න මේ අපේ S ගුණයේ තියෙන ලෝහ විවිධාකාර වර්ණයන් පෙන්වනවා. එතකොට අපි මේකේ මතක තියාගන්න ඕන වර්ණ කීපයක් සහ මතක තියාගන්න ගන්න ඒ තරම් වැදගත් නැති වර්ණ තියෙනවා. එතකොට පේනවාද ලිතියම් රුබීඩියම් ස්ට්‍රොන්ටියම් කියන තුන්දෙනාම රතු පැහැයක් පෙන්වනවා. එයාලා දීප්තිමත් රතු පැහැයක් පෙන්වනවා. එතකොට මේ තුන්දෙනාම මෙන්න මේ එකම වර්ණය පෙන්වන හින්දා අපිට එයාලා මතක තියාගත්තා කියලා එයාලා වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. ඒ හින්දා මතක තියාගන්න ඔයාලගේ මතකය වෙනුවෙන් නමුත් අපේ විභාගයේ සඳහා අපිට එයාලා ලොකුට වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම මැග්නීසියම් සහ බෙරිලියම් කියන දෙන්නා කවුරු හරි මැග්නීසියම් කැල්ලක් දහනය කරලා බලලා දිනවා දන්නවා. මේ දෙනා සුදු පාටක් දෙනවා. අපේ ඇස් අන්ධ කරන තරම් සුදු පාටක් දෙනවා. අපව తాවකාලිකව යම්කිසි මට්ටමකට අන්ධ කරන්න පුළුවන් තරමක ආලෝකයක් දෙනවා. මෙන්න මේ මැග්නීසියම් බෙරිලියම් කියන දෙන්න. ඒ වගේම ෆ්‍රැන්සියම් සහ රේඩියම් කියන දෙන්න ගත්තාම මෙන්න මේ අන්තිමට ඉන්න ෆ්‍රැන්සියම් සහ රේඩියම් කියන දෙන්න ගත්තාම එයාලා විකිරණශීලී. ඒක නිසා අපි මෙයාලව සාමාන්‍යයෙන් පහසුල වර්ණයක් බලන්න ගන්නේ නැහැ. මොකද එහෙම ගන්න අවස්ථාවක් අපිට නැහැ. අපිට බලමු මතක තියාගන්න ඕන කට්ටිය. මතක තියාගන්න පළවෙනි එක තමයි සෝඩියම්. සෝඩියම් කහ පාටක් පෙන්නනවා තමන්ගේ මේ පහසුල පරීක්ෂාවේදී. ඒ වගේම පොටෑසියම් දම් පැහැයක් පෙන්නනවා මෙන්න මේ පහසුළු පරීක්ෂාවේදී. කැල්සියම් ගඩොල් රතු පැහැයක්. මේක මෙන්න මේ රතු පැහැයට වඩා විශේෂයි. මේක අර බොර වෙච්ච තැඹිලි සහ රතු මිශ්‍ර වෙච්ච වර්ණයක් තමයි මෙන්න මේ කැල්සියම් පෙන්නන්නේ. සහ සීසියම් නිල් වර්ණයක් පෙන්නනවා තමන්ගේ මෙන්න මේ පහසුළු පරීක්ෂාවේදී. මම මේ කට්ටියගේ පහසුළු පරීක්ෂාවේ වර්ණ වලට දාලා තියන්නම්. ඒ වගේම බේරියම් කොළ පැහැයක් පෙන්නනවා මෙන්න මේ පහසුළු පරීක්ෂාවේදී. ඒතකොට මේ පහසුළු පරීක්ෂාවේ මේ ලෝහ S ගුණයේ ලෝහ විවිධ වර්ණ පෙන්නනවා කියන එක අපි දැන් ඉගෙන ගත්තා. එතකොට මේක අපිට වැදගත් වෙන්නේ ඇයි? මේක අපිට වැදගත් වෙන්නේ ළමයි අපි දැකලා තියෙනා නේද අපි දෙසැම්බර් 31 වෙනිදාට ලංකාව වටේම සාමාන්‍යයෙන් මල්ලෙඩි පත්තු කරනවා. ඒතකොට ඔන්න මල්ලෙඩි වල වර්ණය ලබා ගන්න අපි කරන්නේ මෙන්න මේ ලෝහ සහ මේ ලෝහ වල ඔක්සයිඩ්. ලෝහ සහ ලෝහ වල ඔක්සයිඩ් විවිධාකාර ඔක්සයිඩ් සහ ලවණ. හරි සමහර ඒවා ඔක්සයිඩ් සමහර ඒවා වෙනත් ආකාරවල ලවණ වෙන්න පුළුවන්. අන්නේ ලවණ සහ ඔක්සයිඩ් සහ මේ ලෝහ පාවිච්චි කරලා තමයි අපි ඔන්න ඔය මල්ලෙඩි වලට වර්ණ ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ පහසුළු පරීක්ෂාව කියන එකේ අපි ප්‍රැක්ටිකල් වැදගත්කම තමයි අපි මේවා පාවිච්චි කරනවා මල්වැඩි වල වර්ණ ලබා ගන්න.